මම දැක්කා එයා දැන් කට් ඔෆ් වෙවිලා තියෙනවා. එයාගේ රිසල්ට් එක අවුල් ගොඩක් SF හරි මොකක් හරි මේක. එයා යාළුවලා හිටපු කොල්ලෙක් හිටියා. කොල්ලා මෙඩිසින් සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ වැඩේ ඉවර වුණා කියලා ඉතින් ඒ නිසා හරිද? එතකොට මේ ඕක කිව්වහම මේ ඒකට ගොඩාක් රිප්ලයි තිබ්බා වල දැක්කම ගෲප් එකේ. එහෙම රිප්ලයි තිබ්බා ගොඩාක්. ඒතර ඒකේ පළවෙනි කාරණාව තමයි රිප්ලයි වල තිබ්බා මෙහෙම එකක් තිබ්බා. රිප්ලයි වල තිබ්බා මෙහෙම සමහර කමෙන්ට්ස් තිබ්බා. සැබෑ ආදරේ නම් එහෙම වෙන්නේ නැහැ. හරිද? සැබෑ ආදරේ නම් එහෙම වෙන්නේ නැහැ. එහෙම කතන්දර වගේ තිබ්බා. සැබෑ ආදරේ නෙමෙයි ප්‍රායෝගිකත්වය කියලා දෙයක් තියෙනවා මෙතන. ප්‍රායෝගිකත්වය මත කියන්නේ ඔය தත්ත්වයකට පත් වුණාට පස්සේ ඕක ගොඩාක් දුරකට කොහොම වෙනවා මම කලිනුත් ඔයාලට පන්තිවල කියලා තියෙනවානේ. දැන් ඒකට ගොඩාක් ළමයි රිප්ලයි කරලා මටත් එහෙම වුණා මෙයා ඉංජිනේරින් මම මෙහෙමයි මෙයා මෙඩිසින් මම මෙහෙම කියලා දාලා තිබ්බා. ඕක තමයි ප්‍රායෝගික සත්‍ය. හරිද? අපි මොනවා කතා කරත් තාත්වික කතන්දර වෙනස් පරිපූර්ණ කතන්දර වෙනස් තාත්වික කතන්දර වෙනස්. ඔක ප්‍රායෝගික කතන්දරේ. අපිට කවුරුවත් වෙනුවෙන් අපිට කියන්න බෑ. හරි අපි අවුල් අපි වෙනුවෙන් ඉන්න. ඒක අපිට එහෙම සෙකන්ඩ් වෙන්න බෑනේ හැමදාම. සෙකන්ඩ් වෙන්න බෑ. අපි අවුල් අපිට කියලා වෙලා ඉන්නේ අපි අවුල් අපි වෙනුවෙන් ඉන්න. ඒක පොඩි කාලයකට අපිට ඒක කියන්න පුළුවන්. හැබැයි අපිට ඒක දිගටම කියන්න බෑ. අපි වෙනුවෙන් ඉන්න පොඩි කාලයකට එහෙම අපිට එල්ලිලා යන්න බෑ කිසි දෙයක. ඔයා අයිකන් එකක් නම් ඔයා සේෆ්. එච්චරයි. අපි වෙනුවෙන් ඉන්න කියන්න බෑ. ඒ නිසා ඕක ගැන කනගාටු වෙන්න එපා. ඔය තියන්නේ දැන් ඔය දාලා තිබිච්ච සම්බන්ධතාව ගැන නැත්තම් යාළුවෝ සම්බන්ධ කතන්දරෙත් ඔච්චරයි. ඔයා යාළුවෝ සෙට් එක හිටියා. යාළුවෝ සෙට් එක ඉංජිනේරින් සිලෙක්ට් වුණා, මෙඩිසින් සිලෙක්ට් වුණා. ඉතින් ඔය යාළුවෝ 10 දෙනෙක් හිටියා. දැන් යාළුවෝ 5 දෙනෙක් හිටියා. 4 දෙනෙක් හොඳ කැම්පස් වල සිලෙක්ට් වුණා. ඔයා පොඩ්ඩක් අවුල් වුණා. අපිට එතනින් පස්සේ යාළුවෝ ටිකත් එක්ක සෙට් වෙලා ඉන්න බෑ. ඒක කරන්න දෙයක් නෑ. උන්ට බැලලා වැඩක් නෑ. සෙට් වෙන්න ඉන්න බෑ. අපිව කැපෙනවා අනිවාර්යයෙන්ම කැපෙනවා. ඒ කැපෙන හැඟීම ජීවිතේ අනිත් පැත්තට වෙනස් කරන මාර හැඟීමක්. ඒකේ මාර දේවල් මිනිස්සු වෙනස් කරන්නේ නැද්ද? ඒ කැපිලා වැටෙන වැටිල්ල සමහර වෙලාවට අර ඔක්කොටම වඩා ඔයා අන්තිමට සුපිරි තැනකට ගිහින් නවතින්නේ. ඒක හරියට පාවිච්චි කරොත් මේ එන වැදින පාර හරියට පාවිච්චි කරොත් වා ඒ වගේ 3-4 ගුණයක් උඩට ගිහලා නවතින්නේ. නිසා ඒ වදින එහෙම පාරක් වැදුනා නම් ඒ පාර හරියට පාවිච්චි කරන්න. බොරුවට නෙමෙයි හරියට පාවිච්චි කරන්න.